Morning guys. මම දැන් කඩේට ගිහිල්ලා මට මොන හරි උදේට කන්න අරන් ආවා පොඩි වෝක් එකකුත් දාලා. දැන් 6යි කාලයි වෙලාව. අපි ඉතින් පොඩක් කාලා මට වැඩ තියෙන්නේ 10ටනේ. ඒක හින්දා කාලේ වර වෙලා මොන හරි වැඩක් කරමු. අද morning routine එක වෙනතට වැඩිය පොඩ්ඩක් වෙනස්. ඉතින් මම කන්න ගත්තේ මේ ඩම්ප්ලින් සුප් එක. මේක මම කාලා තියෙනවා කලින් මේක රහයි. මේකයි ඊට පස්සේ meat and cheese තියෙන බ්‍රෙඩ් එකක් ගත්තා. මේක මම කලින් කාලා තියෙනවා. දැන් ගොඩ කාලයකට කලින් කෑවේ මේක. අද දැකලා ෆැමිලි මාර්ට් එකේ මම මේකක් ගත්තා. and මම උදේ බිව්වා හැමදාම වගේ බබල් ටී එකක්. ඉතින් මේ දෙක විතරක් අද උදේට ඇති. ඉතින් අපි යමු මේක හදාගන්න. දැන් මම උණු වතුර එකක් තිබ්බා. අපි මේක හදාගමු. මේක ඇතුළේ තියෙන්නේ මෙන්න මේ වගේ. ඉතින් පොඩි පැකට් එකක් තියෙනවා. ඒක තමයි මේකේ සුප් පැකට් එක. අපි ඒක හදලා දාමු. අද මට මගේ වැඩ දවසක් කොහොමත්. හැබැයි මම හිතුවා අද උදේට පොඩක් එළියට ගිහිල්ලා ඇවිදලා එන්න ඕනි කියලා. ඒ ඇවිදලා එනකොට මට බඩගිනි ආපු නිසා මම ගිහිල්ලා මේවත් අරගෙන ආවා. අද උදේ 4ට නැගිට්ටා. හැබැයි 4 ඉඳන් මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම උදේ නැගිට්ටේ vlog එකක් කරනවා කියලා හිතාගෙන නෙවෙයි. ඊට පස්සේ ටික දවසක් ටික වෙලාවක් ගියාම මට හිතුණා vlog එකක් කරා නම් හරියද කියලා. ඒක නිසා තමයි මම අද vlog එකක් කරන්නේ. එහෙනම් අපි දැන් වතුර එක උණු වෙනකන් ඉමු. වතුර එක උණු වෙනකම් මම මගේ ගෙදර පොඩ්ඩක් උදේ මං කොහොමද බෙඩ් එක හදනවා. හැබැයි අද මම වොක් එක කියපු නිසා මට බෙඩ් එක හදන්න අමතකුණා. ඒක නිසා මුලින්ම බෙඩ් එක හදලා පොඩ්ඩක් වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා නිදහසේ ඉන්න පුළුවන් වෙන විදිහට මම පොඩ්ඩක් මගේ කාමරය එහෙම ක්ලීන් කළා. ඉතින් ඔයාලත් උදේට ඇහැරෙන්නේ නැති කෙනෙක් නම් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ඇහැරිලා එක දවසක් හරි උපරිම try කරලා ඇහැරිලා පොඩ්ඩක් එළියට ගිහිල්ලා පොඩි walk එකක් ගිහිල්ලා තමන්ගේ පොඩි හරි දෙයක් තමන්ගේ self develop එක වෙනුවෙන් පොඩි හරි දෙයක් කරලා බලන්න. ඔයාලට ඒක දිගටම කරගෙන යන්න ආසාවක් ඇති වෙයි. මම දැනට මාස 6කට කලින් තමයි මේ උදේ නැගිටලා මගේ me time එක උදේ දවස් ස්පෙන්ඩ් කරන විදිහට හදාගත්තේ. ඇත්තටම මේ මාස 6 ඇතුළතදී මට ලොකු රිසල්ට් එකක් තියෙනවා. මොකද මගේ මේ busy life එකත් එක්ක මට මගේ කියන හැම දෙයක්ම කරගන්න පුළුවන් ඉන්නේ උදේ time එකේ. ඉතින් ඒ උදේ time එක මට නැති වුණොත් දවසේම මගේ දවස ගොඩක්ම ඩවුන් වෙනවා. එනර්ජි එකෙන් ඩවුන් වෙනවා සහ මෙන්ටල් ඩවුන් වෙනවා. ඒ හැමදේම තියෙන නිසා මට දැන් උදේට නැගිටින්න ගොඩක්ම පුරුදු වෙලා තියෙන්නේ. නැගිට්ටේ නැතිනම් දවසම අවුල් යනවා. ඉතින් මම හිතනවා ඔයාලටත් මෙහෙම පුරුදු වෙලා ගියාම ඒක කිසි ගාණක් නැතුව ඉබේම නැගිට වෙනවා. ඉතින් ඔයත් එහෙම උදේට නැගිටින්න try කරන්න කෙනෙක් නම් පොඩක් කලින් නිදාගෙන උදේට නැගිටලා බලන්න මාර ලොකු රිසල්ට් එකක් හම්බ වෙනවා. ඉතින් මම දැන් මගේ වතුර එක රත් වෙලා තිබුණ නිසා මම මගේ සුප් එකට වතුර එක දාගෙන පස්සේ බ්‍රෙඩ් එකත් අපි පොඩ්ඩක් ඒකත් රත් කරගෙන අපි අපේ උදේ බ්‍රෙක්ෆාස්ට් එක ගමු. ඉතින් මෙන්න මේ වෙලාව තමයි මගේ ජීවිතේ මට දවසේ වැඩියෙන්ම වටින වෙලාව.
මං ගැන හිතන්න, මගේ ඉස්සරහා කැරියර් එක ගැන හිතන්න සහ මම මෙන්න මේ ටයිම් එක නිසා තමයි මේ තැනට වෙනකන් හරි දෙයක් කරගෙන තියෙනවා නම් මේ හැමදේම කරගෙන තියෙන්නේ. මේ මී ටයිම් එක කියන එක ඔයාලගේ ලයිෆ් එකේ නැති දෙයක් නම් අනිවාර්යයෙන්ම ඔයාලගේ ලයිෆ් එකට ඔයා ගැන හිතන්න සහ ඔයාගේ ඉස්සරහා අනාගතය ගැන හිතන්න. දවසේ කොයිම හරි තැනක ඔයාට උදේම හැරෙන්න ඕනේ නැහැ. ඔයාට රැට කරන්න පුළුවන්, නැතිනම් ඔයා ගෙදරින් ඉගෙන නම් ඔයාට දවල්ට කරන්න පුළුවන්. ඒ වගේ කොයිම හරි වෙලාවක ඔයාගේ මේ මී ටයිම් එක කියන එක ජීවිතේට ඇඩ් කරගන්නම ඕනි දෙයක්. ඒක අනිවාර්යයෙන්ම කරන්නේ නැති කෙනෙක් නම් මම හිතනවා දැනටමත් ගොඩක් ගැහණු ළමයි මේ දෙයට පුරුදු වෙලා තියෙන්නේ කියලා. ඉතින් අපි මගේ අද දවසේ මී ටයිම් එකේ කොහොමද වැඩ වෙන්නේ, අද දවසේ මම කොහොමද ප්ලෑන් කරලා තියෙන්නේ කියන එක තමයි දැන් ප්ලෑන් කරන්න යන්නේ මම. ඉතින් මම කලිනුත් කිව්වා වගේ දවස ප්ලෑන් කරලා ඊට පස්සේ මට ඉස්සරහට මගේ කැරියර් එකේ මට තව මොනවද ඇඩ් වෙන්න ඕනි දේවල් සහ මම මොනවද ඉස්සරහට මගේ අපි මේ යන ගමනේ අපි හැමෝටම තියෙන පොඩි හරි ඩ්‍රීම් එකක්. ඒ දෙයට මහන්සි වෙන්න අපි කවුරුත් වෙනමම ටයිම් එකක් යූස් කරගෙන තියෙනවා. ඉතින් මගේ ටයිම් එක තමයි උදේ කාලේ මම මේ දැන් කරන්නේ. අපිට අනිවාර්යයෙන්ම තමන්ගේ දෙයක් කරනවා නම් මුලින්ම අපි කරන්නේ රිසර්ච් කරන එකනේ. ඉතින් මමත් ඒ වගේ තමයි. මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දෙයක් ගැන දැන් මාස 2-3ක ඉඳන් ලොකු ඩීප් රිසර්ච් එකක් කරනවා. ඒක ඉතින් අදත් ඒ විදිහටම මං හිතුවා අරගෙන යන්න ඕනි කියලා. හරි ළමයි ඉතින් ඔක්කොම උදේ කරලා ඉවර වෙලා බලනකොට දැන් වෙලාව හරි වැඩට යන ලෑස්ති වෙන්න. ඉතින් මම කොහොමත් උදේම මගේ හැම දෙයක්ම කරගෙන තිබුණේ එළියට බහින කලින්. ඒක නිසා මට තිබුණේ අද රෙඩි වෙන්න විතරයි. ඉතින් ඔයාලට මං හිතන්නේ මේ ඇඳුම අලුත් ඇඳුමක්. මොකද මම මගේ ජොබ් එක කරන තැනින් මට යුනිෆෝම් එක හම්බුණා. ඉතින් දැන් මම මගේ ජොබ් එකට යන්නේ යුනිෆෝම් ඇඳගෙන. ඉතින් I am so happy. මොකද මගේ කයිෂා එකේ මගේ කම්පැනි එකේ යුනිෆෝම්ස් ගොඩක් තියෙනවා. ඉතින් අපිට ඕනි දවසක ඕනි එකක් තෝරගෙන ඇඳගෙන යන්න පුළුවන්. ඉතින් මම ඒකට නම් ගොඩක්ම කැමතියි. මගේ කයිෂා එකේ ලොකු රූල්ස් නැහැ. ඒක නිසා මට පාඩුවේ මගේ ජොබ් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් දැන් ජපානයේ සමා එක පටන් අරගෙන තියෙන්නේ මාරම රස්නේ. ලංකාවටත් වැඩිය ජපානයේ සමා එක කියන්නේ ඉන්න බැරි තරම් රස්නේ. ඉතින් ඒක හින්දම මම සන් ක්‍රීම් එකක් කොහොමත් ඉස්සර ඉඳන්ම යූස් කරනවා. දැන්
ඒවා හෑන්ඩ් වලටත් ඇප්ලයි කරනවා. මොකද සන් ක්‍රීම් එකක් නැතුව එළියට බහින්න බැරි තරම් දැන් නම්. ඉතින් ඔයා බොයි කෙනෙක් වුණත් ගර්ල් කෙනෙක් වුණත් අනිවාර්යෙන් සන් ක්‍රීම් එකක් යූස් කරන්න බලන්න. මොකද මේ තියෙන රස්නෙත් එක්ක අපේ හැම ඉක්මනටම පිච්චෙන්න බලනවා සහ වේලෙන්න බලනවා. මම යූස් කරන සන් ක්‍රීම් එක ඔයාලා දන්නවා ඇති. ඇක්වා එකේ සන් ක්‍රීම් එකක් තමයි මම යූස් කරන්නේ. ඒක එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ. ජපානි කුසිරියා එකේ ඕනෙම තැනක ගන්න තියෙන පොඩි ගාණක් වෙන සන් ක්‍රීම් එකක්. අදත් මම වැඩට යන තවත් සාමාන්‍ය දවසක්. හැබැයි මේ වීඩියෝ එක හදන්නේ මගේ ජීවිතේ පෙන්වන්න විතරක්ම නෙවෙයි. මේ ලෝකේ තමන්ගේ හීන වෙනුවෙන් නිහඬව මහන්සි වෙන හැමෝටම තමයි මම මේ වීඩියෝස් අරගෙන එන්නේ. ඉතින් සමහරක් දවස් අපිට අපි හැමෝගෙම ලයිෆ් එකට තියෙනවා. ජොබ් එකට ගිහිල්ලා ආයෙත් ගෙදර එනවා. ආයෙත් ජොබ් එකට යනවා. ආයෙත් ගෙදර එනවා. ඉතින් ඒ දේවල් වුණාට අපි කවදාවත් මේ කරන ලයිෆ් ස්ටයිල් එක අපේ හීනවලට යන ගමන නවත්තන්නේ නැහැනේ. ඉතින් අපි ලොකු කැපකිරීම් අද දවසේදී කරනවා ඉස්සරහට තියෙන ලොකු හීනයක් වෙනුවෙන්. ඉතින් මමත් ඒ විදිහ කෙනෙක්. තාමත් මගේ හීන පස්සෙන් යන කෙනෙක්. ඒවට දැනට ගොඩක් ස්ට්‍රගල් කරන කෙනෙක් මමත්. ඉතින් ඔයාලත් ඒ වගේ ඔයාලගේ හීන වෙනුවෙන් ස්ට්‍රගල් කරන කෙනෙක් නම් මතක තියාගන්න හැම සක්සස්ෆුල් ස්ටෝරි එකක්ම පටන් අරගන්නේ මේ වගේ මහන්සියෙන් සාමාන්‍ය දවස්වල පුළුවන් උපරිම එනර්ජි එක දාලා වැඩ කරන වෙලාවල් අපේ කාලේ ඒ හැමදේම ගොඩක් වටිනාකමක් ඇතුව පාවිච්චි කරලා මහන්සියෙන් වැඩ කරලා මේ වගේ දවස් ගෙවුනට පස්සේ තමයි අපිට අපේ සක්සස්ෆුල් ලයිෆ් එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලත් ඔයාලගේ හීනවලට යන්න වැඩ කරන කෙනෙක් නම් කවදාවත්ම අතාරින්න නැතුව මේ ලස්සන දවස් කොහොම හරි මහන්සියෙන් තමන්ගේ වැඩ ටික කරගෙන ඉස්සරහට එන ලස්සන දවස් ගෙවන්න දැනට මහන්සි වෙන්න. ඉතින් කවුරුත්ම මම කියන්නේ දැනට මහන්සි වුණාට ඉස්සරහට අපි හැමෝටම ලස්සන කාලයක් එනවා. ඒක නිසා දැන් ගෙවන කාලේ මහන්සි වුණත් තමන්ගේ ලයිෆ් එක සතුටින් ඒ දෙකම බැලන්ස් කරගෙන ලයිෆ් එක ස්පෙන්ඩ් කරගන්න බලන්න. ඉතින් මම ඔයාලට මේක කිව්වේ මොකද මම පර්සනලි හිතන දෙයක් තමයි මගේ ලයිෆ් එකේ මෙච්චර මහන්සි වෙනවා තව කොච්චර කල් යයිද මාව දියුණු වෙන්න එහෙම කියලා. ඉතින් ඒ දවස්වලට මමම ආයෙත් හිතා ගන්නවා කොහොමත් මම මගේ ජීවිතේ තව ගොඩක් ඉස්සරහට ගොඩක් ලොකු දේවල් තියෙනවා. මේ මහන්සි වෙන ටික හොඳටම මට ඉස්සරහට ඇති මගේ ලයිෆ් එක සක්සස්ෆුල් වෙන්න කියලා. ඉතින් මම එහෙම හිතාගෙන මගේ ලයිෆ් එකේ අද ගෙවන දවස ලස්සනට ගෙවා ගන්න බලනවා. ඉතින් ඔයාලත් ඒ වගේ දෙයකට ස්ට්‍රගල් කරන කෙනෙක් නම් මං හිතනවා මම කියපු දේවල් ඔයාලට පොඩ්ඩක් හරි වටිනාකමක් ලැබෙයි කියලා. ඉතින් කතාවෙන් කතාව මම ලෑස්ති වුණා. දැන් මට තියෙන්නේ දැන් මගේ මේකප් එකේ සෙටින් පවුඩර් එක ඇඩ් කරගන්න. මම මගේ මේකප් එක හැමදාමත් ওই විදිහටම තමයි ජොබ් එකට යද්දි දාගෙන යන්නේ. ඉස්සර නම් මම වර්ක් කරන තැන්වල මට ලොකුවට මේකප් දාන්න බෑ. හැබැයි මේ තැනදී මට කිසිම ප්‍රශ්නයක් නැතුව මේකප් දැම්ම හැකි. ඒක නිසා මම හරිම හැපි. මං කැමති විදිහට ඩ්‍රෙස් කරගෙන යන්න පුළුවන් කියන එකම ඇති මගේ ජොබ් එක මට සතුටින් කරන්න. My favorite. ඇත්තටම කිව්වොත් හැමදාම උදේට මම බලන ටෙලි ඩ්‍රාමා ටිකක් තියෙනවා. මට ඒක නිකන් ඉන්නකොට හැමදාම බැලෙනවා. ඉතින් ඔය අදත් සයිඩ් එකකින් ඇහෙන වොයිස් ඔක්කොම ඒ ටෙලි ඩ්‍රාමා වල වොයිසස්. මම ඉතින් රෙඩි වෙනකොට ඒව බල තමයි රෙඩි වෙන්නේ.
ලොකුවට හිතන්න එපා. ඒවා ටෙලිග්‍රාම් එකේ වොයිස් තමයි ඒ ඇහුනේ. ඉතින් මම දැන් ඔක්කොම රෙඩි වෙලා ඉවරයි. ඉතින් මම මගේ බෑග් එකත් පොඩ්ඩක් රෙඩි කරගෙන පස්සේ අද මම මගේ ලන්ච් එක කොහොමත් එළියෙන් ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. මම මුකුත් හැදුවේ නැහැ ගෙනියන්න පුළුවන් කෑමක්. ඊයේ රෑට කෑම හැදුවට වැඩට ගෙනියන්න පුළුවන් කෑමක් හැදුවේ නැහැ. ඉතින් මම දැන් මගේ ගෙදරත් ලොක් කරලා ට්‍රේන් ස්ටේෂන් එකට යනවා. මට විනාඩි 2ක්වත් නැහැ ස්ටේෂන් එක ගෙදර ඉස්සරහා නිසා ඉක්මනට යන්න පුළුවන්. හැබැයි මේ අවුවත් එක්ක නම් හරිම එපා වෙනවා පයින් ඇවිදගෙන යනවා කියන එක. තරම කිව්වොත් මාරම අවුවයි. කිසිම හොලඟක් නැති අවුවක් තියෙන්නේ. මම ඒකමයි ජපානයේ අවුවට ගොඩක්ම කැමති නැත්තේ. ආවේ මම ශිමොමත්සු ස්ටේෂන් එකට මාරම රස්නේ එළිය. ඇත්තටම කිව්වොත් විනාඩි 20ක්වත් ඇවිදගෙන යන්න බැරි තරම්. මම සාමාන්‍යයෙන් කුඩ එහෙම යූස් කරන කෙනෙක් නෙවෙයි. ඉස්සරත් එහෙමයි තාමත් එහෙමමයි. හැබැයි අද නම් මාරම රස්නේ. ඉතින් මම හිතුවා ඒකින්ද ඔක්කොටම කලින් කඩේට ගිහිල්ලා කුඩයක් අරගන්න ඕනි කියලා. මෙහෙම ආවේ ගියොත් අනිවාර්යයෙන්ම නට්ස් එක සමයක ඉවර වෙන්න කලින් කළු වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක නිසා මම ගිහිල්ලා මුලින්ම කුඩයක් ගන්න ගියා. එතන තිබුණා එක එක කුඩ. අපි බලමු. ඉතින් මම ඔය UV protection කියන කුඩය තමයි ගත්තේ. මොකද ඒක හොඳයි. පොඩක් ගණන් වැඩි වුණාට ඒක UV protection තියෙන නිසා අහුවෙන් අපිව ආරක්ෂා කරනවා. ඉතින් මම ඔය කුඩක් අරගෙන තව පොඩි සෙන්ෆූකි එකක්, පොඩි ෆෑන් එකක්, ඉලෙක්ට්‍රික් ෆෑන් එකක් පොඩක් බැලුවා. හැබැයි ඒ ෂොප් එකේ මම හිතන්නේ තිබුණ නැහැ. මේ අවුවේ ගියොත් එහෙම මම කර වෙනවා.
ඒක නිසා මම කුඩයක් ගත්තා. මගේ ඇඟටත් හරි නෑ වගේ අවුවට ආව වෙලාව ඉඳන්. හින්දා කුඩයක් අරගෙන මම දැන් මේ හොයන්නේ ෆෑන් එකක්. මගේ කලින් ගත්ත ෆෑන් එක මගේ කලින් ගෙදර දාලා ඇවිල්ලා. ඒක නිසා අදාළතෙන් ගන්න වෙනව නැතිනම් මේ ජපානයේ ඉන්න වෙන්නේ මේ දවස් ටිකේ. බලමු තියනවාද කියලා ෂුවර් නෑ මට. කුඩේ හොයාගත්ත බොහොම අමාරුයි. ඉතින් බලමු. ඕන නැති ඔක්කොම බඩු ටික තියෙන ඕන එක විතරක් හොයාගන්න නෑ. මම රස්නේ නිසා වතුර බෝතලයකුත් එතන ෂොප් එකෙන්ම අරගත්තා. මම ගෙදරින් වතුර අරගෙන යන්නේ නැහැ. මොකද ඔෆිස් එකේ අපිට ෆිල්ටර් එකක් තියෙන නිසා මම එතනින් තමයි ගොඩම වතුර පෙවෙන්නේ. ඒත් අද යන ගමන් මට වතුර තිබහපු නිසා මම වෝටර් එකකුත් ෂොප් එකෙන්ම අරගත්තා. මම එයාලගෙනුත් ඇහුවා ෆෑන් එක නැද්ද කියලා ඒ පොඩි. එයාලා කිව්වා එතන සමහරක් විට නැති ඇති කියලා. එයාලත් වැඩිය දන්නේ නැහැ. ඉතින් මම කමන්නේ කියලා කුඩේ විතරක් අරගෙන ආවා. ඇත්තටම මේ කුඩේ ගත්ත එකෙන් දැන් දවස් 2-3ක් වෙනවා. ඒ දවස් 2-3ම මට මාරම උදව්වක් වුණා කුඩේ තියෙන එකෙන්. සහ මම වෙන ෂොප් එකකින් ඒ පොඩි ඉලෙක්ට්‍රික් ෆෑන් එක තිබිලා මම පර්චේස් කරගත්තා. ඉතින් දැන් මේ දෙකම තියෙන නිසා මට ගොඩක් වාසි. මම හැමදාම වැඩට යන ටයිම් එකට මෙතන ට්‍රේන් එකක් අනිවාර්යෙන්ම යනවා. ඒක එයාලා හැමදාම ওই ට්‍රේන් එක මට ওই විදිහටම හම්බ වෙනවා. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලට වීඩියෝ කරලා පෙන්නන්න ඕනේ කියලා. ඉතින් මම දැන් මගේ AU ෂොප් එකට ආවා. අපි ඉතින් ඇතුලේ මට මොකොත් ෂොප් එකේ වීඩියෝ කරන්න බැහැ. මොකද ඉතින් මෙහි නීතියක් තියෙනවා අපි වැඩ කරන තැන්වලට ඇතුලේ මොකොත් වීඩියෝ කරන්න බැහැ කියලා. ඉතින් මම දැන් ෂොප් එකට ඉතින් මම අද උදේට තියෙන මගේ වැඩ ටික ඉවර කරලා අපි ලන්ච් ටයිම් එකේදී හම්බෙමු. ඉතින් මගේ ලන්ච් එක මට දැන් තමයි හම්බුනේ. දැන් වෙලාව 2ට කිට්ටු වෙලා. ඉතින් අද මට උදේ ලොකු මිස්ටේක් එකක් වුණා. මට ඒකත් එක්ක අද දවස පොඩ්ඩක් vlog එක කරගෙන යන්නත් ලොකුවට හිත දුන්නේ නැහැ. මොකද මම වැඩ කරන තැන ඒ කියන්නේ මම වැඩ කරන්නේ ටැබ්ලට් එකත් එක්කනේ. ඒකේ මොන හරි පොඩි මිස්ටේක් එකක් හරි වුණොත් එහෙම ආයේ ඒක හදන්න හරි අමාරුයි. ඒක නිසා මට අද උදේ ඉඳන් එකම කස්ටමර්ත් එක්ක ගොඩක් වෙලා වැඩ කරන්න සිද්ධ වුණා. ඒ කස්ටමර් හරිම හොඳ කෙනෙක් නිසා මට කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මම පළවෙනි පාරට කරපු වැඩක් නිසා මට ඒක පොඩක් මිස්ටේක් වුණා. ඉතින් ඒක හරි ගස්සලා එයාගේ හැම වැඩක්ම ඉවර කරලා එයාගේ හැමදේම ෆෝන් එකේ ඔක්කොම වැඩ ටික ඉවර කරලා තමයි මම එයාව යව්වේ. ඊට පස්සේ තමයි මට අද මගේ ලන්ච් එක හම්බුනේ. ඉතින් ඒකත් එක්ක මම හිතුවා මොන හරි ඉක්මනට අරගෙන ඇවිල්ලා කාලා ආයේ මගේ වැඩක් කරගන්නවා කියලා. දැන් මම මගේ ලන්ච් එක අරගෙන ඉවර වෙලා මට පොඩි ජපනීස් ක්ලාස් එකේ පොඩි වැඩක් තිබුණා. මම දැන් මේ ඒක පොඩක් කරනවා. ඉතින් ළමයි මම දැන් වැඩ ඉවරයි. අද නම් හරිම මහන්සි. ගොඩක් ලොකුවට වැඩ නැති වුණ දවසක් වුණත්
අද උදේ පළවෙනියටම ආව කස්ටමර්ගේ ලොකු මිස්ටේක් එකක් වුණ නිසා මට ඒක හරි ගස්සන්න ගොඩක් ටයිම් ගියා. ඉතින් ඒකත් එක්ක මට හරිම මහන්සි සහ මගේ ඔළුවට මේ ජොබ් එක ගැන පොඩ්ඩක් අද ස්ට්‍රෙස් එකක් ඇවිල්ලා තියෙන්නේ. ගොඩක් දවස්වලට මට මේ ජොබ් එක හරියට ලේසියට කරගෙන යන්න පුළුවන් ජොබ් එකක්. හැබැයි මේ වගේ මිස්ටේක් එකක් එහෙම වුණ දවස්වලට මට ජොබ් එක නිසාම ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඉතින් මම යන ගමන් 7 එකෙන් පොඩි බඩගින්නක් ආපු නිසා කෑම එකකුත් අරගෙන දැන් ට්‍රේන් එකට ඇවිදගෙන යනවා. ඔයාලට පේනවා ඇති අහස මාරම ලස්සනයි. මම මේ ජපානයේ අහසට මාරම කැමතියි. මේ වගේ ලස්සන අහසක් මම දැකලා තියෙන්නේ ජපානයේ විතරමයි. ඉතින් ඒකත් බලාගෙන මම ට්‍රේන් එකට ආවා. ට්‍රේන් එකට එනකොට පොඩ්ඩක් රෑ වුණා. ඉතින් දැන් මම මගේ ගෙදර යනවා. ඇත්තටම කිව්වොත් අද දවස නම් හරිම මහන්සි. ඉතින් මට මෙතනින් එහාට වීඩියෝස් කරන්න බැරි වුණා. සෝ මම මෙතනින් මගේ vlog එක අදට නවත්තනවා. thank you so much මෙච්චර වෙලා මගේ වීඩියෝ එක බලන් හිටියට. ඉතින් අපි ආයෙත් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. stay tuned. bye bye.